ඔබ සම සාදරයෙන් පිළිගන්නවා යුක්තිය වෙබ් ඩෙවියට ආයුබෝවන් සුබ දවසක්. මම සීජේ අමරතුංග. අද අපිට කතා කරන්නට වෙලා තියෙන්නේ අත් වශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව පහුගදා කරපු ප්‍රකාශයන් මගින් මේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඉතාම බරපතල ලෙස සැලකිලිට ගැටුතු කරුණු කියලා තියෙනවා. අත් වශයෙන්ම හරියට මේවා තේරුම් ගත්තොත් අපි හිතන්නේ අපි කලබලයටපත් විය යුතුයි නැත්නම් අපිට සාමාන්‍ය වචනෙන් කිව්වොත් හීන් දාඩිය දාන තත්ත්වයේ ප්‍රකාශන තමයි මහා බැංකුව මේ කරලා තියෙන්නේ. නමුත් අපිට අපේ ජනතාවගේ ඒ පිළිබඳව ප්‍රබල අවධානයක් අවශ්‍ය තරම් අවධානයක් යොමුනද කියලා අපි දන්නේ නැහැ. ඒකට බොහෝ හේතුත් තියෙනවා. අත් වශයෙන්ම මහා බැංකුව මේක කියන ගමන් මීට කලින් ප්‍රවේශයන් විදියට මේ රටේ ආර්ථිකයේ තිබ්බ ස්ථාවර ඇති වෙලා තියෙන ස්ථාවරතාවය පිළිබඳ විශේෂයෙන් පෞද්ගලික අවුරුදු වෙනකල් තිබ්බ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වීම හැමතිස්සෙම කරනවා. ඔවුන් කියන්නේ පෞද්ගලික වසර ගැන කියනකොට කියන්නේ ඊට කලින් වසරවල කරගෙන ආපු ස්ථායීකරණ වැඩපිළිවෙල පෞද්ගලික වසරේ ඒ ආකාරයෙන්ම සාර්ථක කරනවා කියලා. මතක තියාගන්න ඊට කලින් වසරවල ඉඳලා කරගෙන ආපු දේ ඒ ආකාරයෙන්ම කරලා තියෙනවා කියන එක තමයි කියන්නේ. නමුත් ඉන් මෙහා පැත්ත ගැන කටයුතු කතා කරනකොට විශේෂයෙන්ම දිත්වා සහ මැදපෙරදිග යුද්ධයෙන් පස්සේ තත්ත්වය ගැන කතා කරනකොට අද ඇති වෙලා තියෙන ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට ඔවුන් කියන කතාව ඉතාමත්ම බරපතලයි. ඔවුන් කියන්නේ මේ වෙනුවට ආර්ථිකයේ අවිනිශ්චිත තත්ත්වයක් මතුවලා තියෙනවා කියලා. මේක අවස්ථා කීපයකදීම කියවිලා තියෙනවා. මේ බොහෝ තොරතුරු එළිදරව් වුණේ පසුගිය වසරේ මහා බැංකුවේ පසුගිය සතියේ මහා බැංකුවේ පැවතිච්ච සමාලෝචන නෙවෙයි අත්වශයෙන්ම ආර්ථික ඉදිරියදැක්ම පිළිබඳව කරපු විශ්ලේෂණාත්මක වැඩසටහනක්. ඒක කරේ මහා බැංකුවේ අධිපතිවරයා ඇතුළු කණ්ඩායමේ මෙහෙයවීමෙන්. නමුත් ඒ කරුණු ඉදිරිපත් කරේ මහා බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ ප්‍රධානියා වෙන ආචාර්ය ලසිත් පද්බේරි මහතා. ඒ මහතාගේ සම්පූර්ණ වැඩසටහන YouTube අවකාශයේ ඔබට ලබා ගන්න පුළුවන්. ඔබට සියල්ල බලන්න බැරි නම් ඒ සම්පූර්ණ කතාව බලන්න බැරි නම් එහි අවසාන කොටස එතුමාගේ කතාවේ අවසාන කොටසේදී කියන්නේ පැයක් විතර වගේ යනකොට තියෙනවා ඉදිරි කාලීය පිළිබඳව දැක්ම පිළිබඳ කොටසක්. ඒකට ඔබ අවධානය යොමු කරන්න. එහිදී තමයි අත් වශයෙන්ම බරපතල කතන්දර ටික කියන්නේ. එහිදී ඔහු කියනවා මේ වෙනකොට අපේ රටේ සාමාන්‍ය තත්ත්වයේ බවට පත් වෙලා තියෙන අවිනිශ්චිතතාවය කියලා. ඒ කියන්නේ ඔහු කියන්නේ uncertainty the new normal කියලා. ඉතින් මේක ඒ මහතා එතන කිව්වා විතරක් නෙවෙයි මහා බැංකුවේ ආර්ථික විවරණයේ පෞද්ගලික නිකුත් කරපු ආර්ථික වාර්තාවේ මේක සඳහන් වෙනවා. තාම පැහැදිලිව බොක්ස් එකක් විදියට ඔබට මම කියන ආරාධනා කරනවා ඒක අරගෙන බලන්න කියලා. ඒකේ තියෙන්නේ රටේ අවිනිශ්චිතතාවයන් දිගින් දිගට ඇති වෙන තත්ත්වයක් තියෙනවා. අවිනිශ්චිතතාවය සාමාන්‍ය තත්ත්වයේ බවට අලුත් සාමාන්‍ය තත්ත්වයේ බවට පත් වෙලා තියෙනවා කියලා. වාර්තාවේ 124 වෙනි පිටුව 25 වෙනි පිටුව වගේ බලන්න ඔබට මේක දකින්නට ලැබේ. ඒ වගේම තමයි ආචාර්ය පද්බේරි මහතාගේ දේශනාවේදී තවත් කරුණු ගණනාවක් කිව්වා. ඒ කියන්නේ දැන් මේ ස්වාභාවික ආපදා සහ වෙනත් දේවල් ආර්ථික කම්පනයන් නිතර ඇති වෙන තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඒවට මුහුණ දීම සඳහා අවශ්‍ය ස්වාරක්ෂක ඒ කියන්නේ මූල්‍යමය දේශීය සහ විදේශීය මූල්‍යමය ස්වාරක්ෂක සහ අනිකුත් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඒ මහතාගේ දේශනයේ අතරතුර විශේෂ සටහනක් ඉදිරිපත් කරලා වගුවක් ඉදිරිපත් කරලා කරුණ දැක්වුවා. ඒකත් බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහි මෙන්න මේ වගේ දේවල් සඳහන් වෙනවා. එහි තියෙන්නේ increase in frequency and intensity of economic shocks have increased uncertainty, weakening growth and policy effectiveness and decision making capacity. ඒ කියන්නේ මේ uncertainty නිසා මේ සියල්ලම අභියෝගයකට ලක් වෙලා තියෙනවා.
තීරණ ගන්න ක්‍රියාවලිය පවා අභියෝගයට ලක් වෙලා තියෙනවා කියලා. ඊළඟට ඔහු කියනවා ඒකත් එක්කම ඊළඟ කාරණේ විදිහට building adequate and efficient fiscal and external buffers. Building adequate and efficient fiscal and external buffers. Crisis preparedness and safety needs is essential. මේක තමයි දැන් මහා බැංකුවට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ එන ව්‍යසනයන් එක්ක කළ යුතු තියෙන්නේ දේශීය හා විදේශීය සංචිත උන් කියන්නේ ස්වරක්ෂක වර්ධනය කර ගැනීම සහ ඒවා පවත්වාගෙන යාම ඒ වගේම තමයි අර්බුදයකට මුහුණ දීම සඳහා සූදානම්ින් සිටීම සහ ඒ වගේම මහජනයා කියන්නේ මේකෙන් ඊටාම පීඩාවට පත් වෙන ජනයාට සේෆ්ටි net ආරක්ෂක දැල් ලබා දීම සඳහා කටයුතු කිරීම කියන්නේ මේ කාරණාව කරලා යුතුයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේකෙන් නැවතත් අවධාරණය කරනවා මේ තියෙන අර්බුදයේ තත්ත්වය. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ මේ මහ බැංකුවම පහුගිය අවුරුද්දේ විතර මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනකොට මහ බැංකුව අධිපතිවරයාගෙන් අවශ්‍ය තරම් සංචිත ගොඩනගා ගැනීමට ඔබට හැකි වී නැහැ නේද? ඒක ප්‍රශ්නයක් වෙනවා නේද? IMF වැඩසටහනේදීත් කියලා ප්‍රශ්න කළ විට ඔහු කිව්වේ නෑ ඒක ඉච්ඡර ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිකන් අනුමානයක්. ඒ කියන්නේ ඇස්තමේන්තුවක් විතරයි. ඒක ඉලක්කයක් නෙවෙයි කියලා. දැන් ඒ මහ බැංකුවම කියනවා ප්‍රමාණවත් තරම් සංචිත ගොඩනගාගත නොහැකි වීම නිසා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට සංචිත ගොඩනගා ගැනීම මේ විදිහට පහළ වැටුනේ දුර්වල වුණේ කුමක් නිසාද කියලාත් අපි මතක තියාගන්නට ඕනේ. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි වාහන ගෙන්වීම සඳහා ඩොලර් බිලියන 2යි පමණ මුදලක් මේ වෙනකොට ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල් කාලයේදී වියදම් කර තිබීම තමයි එක ප්‍රධාන හේතුව. ආණ්ඩුව ඒක කරේ ඒ වාහන ගෙන්වීමෙන් බදු එකතු කරගෙන රුපියල් වලින් සංචිතයක් ගොඩනගා ගැනීම වියදම් කිරීම සඳහා. නමුත් ඒකෙන් අවසානයේ වෙලා තියෙන්නේ ඩොලර් සංචිතය හිඳිලා දැන් ඩොලරය වේගයෙන් මිල ඉහළ යමින් තියෙනවා. රුපියල අවප්‍රමාණය වෙමින් තියෙනවා. ඒක අර්බුදයක් තත්ත්වයට පත් වෙමින් තියෙනවා කියන එක අපි හැමෝම දන්නවා. ඊයේ පෙරේද මේ ගැන වෙනමත් කතා කරා. ඉතින් මේක තමයි දැන් තියෙන තත්ත්වය. ඒ වගේම ආචාර්ය පද්මබෙරි මහතා අවසානයේදී concluding remarks කියලා අවසාන වශයෙන් ඉදිරිපත් කරපු දේකුත් තියෙනවා. ඒ තමයි මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අපේ ආර්ථිකයේ තරංගකාරීත්වය වර්ධනය කිරීම, විවිධාංගීකරණය සහ productivity ඒ කියන්නේ ආර්ථික කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම වගේ දේවල් කරන්නට ඕනේ. ඒවා කිරීම අත්‍යවශ්‍යයි කියලා තමයි ඔව් කියන්නේ. ඉතින් තවත් විදිහකට මේක මහ බැංකුවේ එම අවස්ථාවේදී කරපු ප්‍රශ්න කිරීම වලදී මහ බැංකුව අධිපතිවරයා තව දේවල් කිව්වා. ඒ කියන්නේ ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම තමයි මේකට තිබුණු උත්තරය කියලා. ඒ ගැන ඔහුගේ වගකීම ගැන ඔහුගේ නෙවෙයි මහ බැංකුවේ වගකීම ගැන කියනකොට මහ බැංකුව කිව්වේ අපේ කාර්යය වන්නේ මේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරතාවය පවත්වාගෙන යාම. ඒ හැරුණාම අනිත් වැඩ කටයුතු කරන්නට වෙනත් ආයතන තියෙනවා කියලා. එහිදී ඔහු තවත් දේවල් කිව්වා මේ කටයුතු කරන්නට. ඒ කියන්නේ නීතිමය ප්‍රතිසංස්කරණ කිරීම, ඒ වගේම බුන්වත්භාවය, බංකොලොත්භාවය පිළිබඳ තියෙන නීති රීති වෙනස් කිරීම, ඒ වගේම තමයි ආර්ථිකයේ කාර්යක්ෂමතාවය productivity කියන එක වැඩි කිරීම වගේ දේවල් කරන්නට ඕනේ. ඒව කරන්නට වෙනත් ආයතන තියෙනවා. ඒ ආයතන තමයි ඒ ගැන වගකීම දරන්නට ඕනේ කියලා තමයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ මහ බැංකුවේ අධිපතිවරයාගේ ප්‍රතිචාරය වුණේ. ඉතින් මේක තමයි තත්ත්වය. ඒ කියන්නේ මේ බොහෝ දේවල් සිද්ධ වෙලා නැහැ කියලා දැන් මහ බැංකුව ඇවිල්ලා අපිට කියන්නට පටන් අරගෙන තියෙනවා. මහ බැංකුව කියන්නේ ඔවුන්ගේ කාර්යය නම් හරියට කරා කියන එක තමයි කියන්නේ. නමුත් අමතක කරන්නට එපා. දැන් මේ තියෙන විදිහට ආර්ථිකයේ
මේ පසුබෑස්මකට ලක් වුණොත් මහ බැංකුවටත් ඔවුන්ගේ ඉලක්කවල ඉන්නට බැරි තත්ත්වයක් ඇති වෙනවා. විශේෂයෙන්ම රුපියල් ආව ප්‍රමාණය වීරම වේගවත් වුණොත් ඒක නවත්තා ගන්නට බැරි වුණොත් සහ ආයෝජන ගෙන්නා ගැනීම කරන්නට බැරි වුණොත් ආර්ථිකයේ අර තියෙන ප්‍රතිසංස්කරණ නීතිමය සහ වෙනත් ප්‍රතිසංස්කරණ කරගන්නට බැරි වුණොත් මේ තත්ත්වය කිසිසේත්ම පාලනය කරගන්නට බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ අවස්ථාවේදී අවශ්‍යතාවය තිබේ මේ ඇතිවෙන ආර්ථික අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මේ කරලා තියෙන අනතුරු වැගවීම ගැන නැවත සඳහන් කරන්න. ඒක ගැන අපේ කියවීම ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඔබට මේවා අරගෙන කියවන්නට පුළුවන්. අර පද්බීරිය මාතාගේ ඒ පෞද්ගලික සතියේ කරපු ඒ දේශනය YouTube අවකාශයේ තියෙනවා. ඒකත් අරගෙන ඒ ගැන අඩු වශයෙන් මෙහි අවසාන කොටසේ රටේ අනාගත ආර්ථික වර්ධනය ගැන කියන දේවල් වලට ඔබේ අවධානය යොමු කරන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. මෙහිදී ඊටම වැදගත් ලෙසින් අවධාරණය කරනවා මහ බැංකුව කියලා දෙන්න ඔවුන්ගේ දේශනයේදීත් ඒ වගේම වාර්තාවේදීත් පැහැදිලිව කියලා තියෙන දේ ඒ තමයි දැන් අවිනිශ්චිතතාවය අලුත් සාමාන්‍ය තත්ත්වයේ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකය අවිනිශ්චිතතාවය තමයි දැන් රජ කරන්නේ කියන එක තමයි මේ කියලා තියෙන්නේ. ඒක ඔබත් තේරුම් ගන්න මේ කියන්නේ ආර්ථිකයේ තත්ත්වයේ ඊටම අවදානම් කියන එක. මේදී අර අඩ්වකාට ආයතනයේ ප්‍රධානික විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතායි පෙරේදා වෙනත් උපුටා දැක්වීමක් කරා. ඒ තමයි ආර්ථික අර්බුද ඇති වෙන්නේ හිමින් සහ එකපාරට කියලා. ඒ කියන්නේ හිමින් වර්ධනය වෙලා ඇවිල්ලා එක වෙලාවක එකපාරටම මේ අර්බුදය උත්සන්න වීමට පටන් ගන්නවා. උත්සන්න වෙනවා. ඒක තමයි වෙන්න තියෙන ඉඩකට. මේ අනතුර අපි ඉස්සරහා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ ඔවුන්ගේ වචන වලින් ඔවුන් පරිස්සමෙන් තෝරාගත්ත වචන වලින් මේ කියලා තියෙන්නේ ඒ කතාවයි කියන එක ඔබට තේරුම් ගන්නට අපහසු වෙන්නට බෑ. මතක තියාගන්න ගන්න. අවිනිශ්චිතතාවය දැන් සාමාන්‍ය තත්ත්වයයි අලුත් සාමාන්‍ය තත්ත්වයයි කියන එක තමයි මහ බැංකුවේ ප්‍රකාශනය වෙලා තියෙන්නේ. ඒක හොඳින් මතක තියාගන්න කියලා සහ ඒ අනුව ඉදිරි කාලේ වෙන දේවල් ගැන වඩා සංවේදීව මැදිහත් වෙන්න කියලා තමයි අපිට ඔබගෙන් ඉල්ලන්න සිද්ධ වෙලා තියෙන්නේ. තවත් මේ බඳු වීඩියෝ නැරඹීම සඳහා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. bell icon එකත් click කරලා තියාගන්න. ඔබේ අදහස් සටහන් කරන්න, like එකක් දාන්න. මේක හැකියතාක් share කරන්න කියලාත් අපේ ඉල්ලීමක් තියෙනවා. ඔබ සමට ස්තුතියි.